කොච්චර විනෝදයක් මම මේ වෙලාවේ අත්විඳද කියලා. මීයක් නෙමෙයි මීයක්. හොඳට හාන මීහරක් ටිකක් දැක්කා. යන්නේ ඊට පස්සේ නිවතාවට. මීට අවුන්න මේ වීඩියෝ එක. සිවැස්සේ නැති වුණාට මේ නරියෝ දෙන්නව දැක්කා. මේ විදිහට hina වෙවි ගියාට ගැසිලා එපා වෙලා හිටියේ මට. එයා හිතාගෙන නැති අපි මෙයාව විතරක් බලන්න උඩ වලවට ආවා කියලා. එයාලා කකා තමයි කිව්වේ. ඉතින් අපි මෙන්න මෙයාගේ ලස්සන hinaවයි ලස්සන උඩවලව වෙච්ච හදිය මොකද්ද කියලා බලාගෙන හිටපු අයටයි මෙන්න මේ වීඩියෝ එක. හරියටම මම උඩවලවට යන්නේ මේ දෙවනි වතාවට. මීට අවුරුදු 2කට විතර කලින් තමයි මම ජීවිතේ පළවෙනිම පාරට උඩවලවට ගියේ. අපි හෙට ගියපු දවසේ වැස්සේ නැති වුණාට කලින් දවස්වල නම් වැහැලා කියලා අපිට හොඳටම තේරුණා වටපිටාව දැක්කට පස්සේ. ඉස්සෙල්ලම අපි දැක්කේ මේ කුරුල්ලෝ දෙන්න. අපිත් එක්ක ගියපු ගයිඩ් මහත්තයා ඒ වෙලාවේ නම කිව්වට මට දැන් නම් මතක නැහැ. මොකද ඒ කුරුල්ලෝ දෙන්නගේ නම මතක තියාගන්නවට වැඩිය දේවල් මට මතක තියාගන්න ඕන වෙලා තිබුණා. හරිම ලස්සන අහසක් ඒ වෙලාවේ දකින්න තිබ්බට මේ ජිප් එකේ යන ගමන නම් හරිම විනෝදයි. ඒ වගේම විනෝදයි කියලා කිව්වට චුට්ටක් විතර ඔයගලන්ට පේනවා ඇති මගේ මේ මූණ දැක්කට පස්සේ කොච්චර විනෝදයක් මම මේ වෙලාවේ අත්විඳද කියලා. ගැස්සෙනවා කියලා කියන්නේ පුදුම තරම් විදිහට ගැස්සුණා. ගැස්සෙන්න ආස කට්ටිය ඉන්නවා නම් ඔන්න ඉතින් උඩවලව යද්දි මෙන්න මේ වගේ ජිප් එකක පිටිපස්සෙම සීට් දෙකේ යන්න පුළුවන් නම් හොඳට ගැස්සෙනවා. ඊට පස්සේ අපි දැක්කේ මොනොරෙක්ව. ඊට පස්සේ මෙන්න මේ නරියෝ දෙන්නව දැක්කා. මේ නරියෝ දෙන්නට මොකක් හරි නමක් කිව්වා. නරියෝ දෙන්නෙක් කියලා තමයි අපිට ගයිඩ් මහත්තයා කිව්වේ. ඒ නමවත් මට හරියට මතක තියාගන්න වෙලාවක් උනේ නැහැ. ඊට පස්සේ හොඳට හාන මීහරක් ටිකක් දැක්කා. අපි මීහරක් කියලා කිව්වට කුළුහරක් කියලා තමයි ගයිඩ් මහත්තයා කිව්වේ. මොකද එයාලගේ අංවල මොකක් හරි විශේෂත්වයක් ගයිඩ් මහත්තයා දැක්ක හින්දා. ඉතින් මේ විදිහට hina වෙවි ගියාට ගැසිලා එපා වෙලා හිටියේ මට. ඒ හින්දාම මම මේ විදිහට හයියෙන් අල්ලගෙන යන්න හිතුවා. ඉතින් ඔයාලත් සෆාරි ජීප් වල යන්න හිතාගෙන ඉන්නෝ නම් ඒ විදිහට අල්ලගෙන යන්න. හැබැයි එහෙම අල්ලගෙන ගිහිල්ලත් මම එහා පැත්තේ සීට් එකට ෆ්ලයි කරා මීට පොඩි වෙලාවකට පස්සේ. ඊට පස්සේ මෙන්න මේ මොනරා. මෙයා හිතාගෙන ඇති අපි මෙයාව විතරක් බලන්න උඩ වලවට ආවා කියලා. ඒකෙ හින්දා අපි දැක්ක ගමන් මෙයා දුවන්න පටන් ගත්තා. කමක් නැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති උඩම කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මේගොල්ලෝ මං හිතන්නේ මුහුදු රාජාලියෝද මොකද නම කියලා කිව්වා. අනේ ළමයි සමාව වෙන්න මට මතක නැහැ මෙයාලගේ නම මොකද්ද කියලා. ඊට පස්සේ අපි දැක්කා මීයක්. මීයක් නෙමෙයි මීයක්. හරිද දැක්ක නේද? හරි ලස්සනයි නේ? මීයා හරි. ඊට පස්සේ අපි ජීප් එක මෙන්න මෙතන නතර කරා. කට්ටිය නතර කරලා ගියා. මොකක් හරි දෙයක් එතන තියෙනවා බලන්න ඕනි කියලා. මේගොල්ලෝ මෙන්න මේ විදිහට බහැලා ගියාට අපිට බලන්න හම්බුනේ මෙන්න මේ විදිහේ අලියෝ රංචුවක්. ඉතින් එයාලා කකා තමයි අනේ මම දන්නේ මොන මගුලක් කර කර හිටියද කියලා. ඊට පස්සේ මට කියන්න ඕනුනේ මෙන්න මේ ගහ ගැන. ඒ ගහ හරි ලස්සනට මගේ ඇස් එකට පේුණා. හැබැයි ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒ ගහ කොච්චර ලස්සනට පේනවද කියලා කියන්න මන් දන්නේ නැහැ. හරි. ඊට පස්සේ එතනින් අපි මූව් වුණා තාචුටක් ඉස්සරහට. මෙන්න මේ ගගේ හිටියා කිඹුලෙක්. එයා මිනිසුන්ගේ මස් කන්නේ නැහැ කියලා කිව්වා. මොකද ඒගොල්ලන්ට මිනිසුන්ගේ මස් කාලා පුරුදු නැති හින්දා. එහෙම තමයි ගයිඩ් මහත්තයා කිව්වේ. ඉතින් අපි මේ විදිහට අපේ සෆාරිය ඉවර කරන්නයි යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලස්සන අලි පැංචව අපි දැක්කා. එයා නම් කකා ඉන්නවා කියලා මට ෂුවර්. උංගලන්ටත් ෂුවර් නේද මෙයා කකා තමයි ඉන්නේ කියලා? ඔව් එහෙම තමයි. ඊට පස්සේ මෙන්න මෙයාගේ ලස්සන හිනාවයි ලස්සන කතාවයි එක්ක අපි අපේ උඩවලව සෆාරිය මෙන්න මේ විදිහට ඉවර කරා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙනකන් උඹලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් චාව් චාව්.